අම්බපාලි කියලා ගණිකාවක් හිටියේ පින්නතුනේ. අම්බපාලි කල්ප 30ක් ගණිකාවක්. කල්ප 30. හැබැයි අම්බපාලි ගණිකාවක් වෙලත් අවසාන ආත්ම භාවයේ රහත් භාවයේ ලබා ගත්තා. භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් මේ ගැන අහනවා ප්‍රශ්න කරනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්නතුනේ අම්බපාලි කල්ප 30ක් ගණිකාවක්. මේ ආත්මෙ විතරක් නෙමෙයි මොකක්ද කරපු අකුසල කර්මය? මොකක්ද කරපු පාප කර්මය? කල්ප 30කට කලින් මෙහෙණින් වහන්සේ නමක් වෙලා ඉන්නකොට අම්බපාලි රහත් මෙහෙණින් වහන්සේලා එක්ක මා සෑය ප්‍රදක්ෂිනා කරනවා. චෛත්‍ය රාජානන් වහන්සේ නමක් ප්‍රදක්ෂිනා කරනකොට එක රහත් මෙහෙණින් වහන්සේ නමකගේ කටේ තිබිලා සෙමගුලියක් හැලෙනවා. මේක අම්බපාලි දැකලා අරහන්තවාදයෙන් දෝෂාරෝපණය කරනවා. කොහොමද මෙහෙණින් වහන්සේට බණින්නේ? අහනවා පින්නතුනි කවුද මේ සෑමලුවේ සෙමහලපු වේසි කියලා බණිනෝ? ඔච්චරයි කියන්නේ.